රිදීමාලියද්දේ මිනීකන මුහිනී. මේක මීට අවුරුදු කිහිපයකට කලින් බදුල්ල රිදීමාලියද්ද ප්‍රදේශයේදී ඇත්තටම සිද්ධ වුණු සිදුවීමක්. එදා රෑ 12ට විතර මෝටර් සයිකලයකින් ගෙදර යමින් හිටපු තරුණයෙක් දුටුවේ පාර අයිනේ සුදු ඇඳගත්ත ගැහැණු කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්නෝ. ඇය උදව් ඉල්ලලා අත දැම්මා. තරුණයා බයටම බයික් එක නවත්තුවා. ඇය කිව්වේ ඇගේ දරුවාට අසනීපයි ළඟම තියෙන වෙද ගෙදරට ඇරලවන්න කියලා. තරුණයා දරුවාව වඩාගත්තා. හැබැයි තත්පර කිහිපයකින් ඔහුට දැනුණා ඒ දරුවා හරිම බරයි කියලා. ඒ එක්කම දරුවාගේ ඇගෙන් පුදුම සීතලක් දැනෙන්න ගත්තා. ඔහු ආපස්සට හැරිලා බලද්දී ඒ ගැහැණු කෙනා එතන නැහැ. ඔහු දරුවාගේ මූණ දිහා බැලුවා. දරුවාගේ මූණ වෙනුවට තිබුණේ මිනී ඔලුවක්. තරුණයා එතනම සිහි නැති වෙලා වැටුණා. පහුවදා උදේ ගම්වැසියෝ ඔහුව හොයාගනිද්දී ඔහුගේ බෙල්ලේ නියපොතු පාරවල් 4ක් තිබුණා. අදටත් ඒ පාරේ තනියම යන අයට ඒ සුදු ගැහැණිය මුණ ගැහෙනවා කියලා ගම්මු කියනවා.